අඩෝ මචං කොහමද ඇයි බං ඔබ කලින් කිව්ව නැත්තේ එහෙනම් අපි ජපානයට මෙනවනේ උඹ හිතුවද යකෝ ජපානි ගැන උඹලා හන්දි කඩේ වගේ කියලා උඹට නෑ වීලුවක් කරේ මේ බලපන් උඹලා ඇයි බං පරක්කුනේ මේ සෑහෙන්න වෙලා කියලා බං මෙතන පොඩි වැඩකට ගියාවා මොකද්ද වැඩේ මේ බඩක් ගන්න මොකද්ද ඒක උඹට වෙලාවම කියන්න හරි මේ යම මේක මේ බෑග් එකට දානවා අපේ බෑග් වලට හරි දාගෙන ඉන්නේ යම Wow. කොහෙන්ද යකෝ මෙතන හොයාගත්තේ? යකෝ ජපාන් වලවත් නෑනේ බං මේ වගේ තැන. දන්නවනේ මේක අපේ ලොකු තාත්තා කසින් කෙනෙක්ගේ පොට්ටක් මචං හැබැයි මෙහෙට කවුරුත් වැඩි යන්නේ නැහැ මේ හොල්මන් අතින්නවද හොල්ම අයියෝ බං බල දැම්ම බය වෙලානේ නේ බොය බය කියන වචනේ මට කියන්න එපා. උඹලට බයක් තියෙනවා නම් බල මට කියපන්. දැන් යමු. තහලනේ බා ඒක මේ අර පොල්ලෙන් දාලා බලමු. හෙලෝ අය අපි ඇවිල්ලා ඉන්නේ හරි මොකෝ කිව්වේ? නේ පොර එන ගමන්ලු ඉන්නේ අපිට ඇතුලෙන් ඉඳි කිව්වා මේ ගොඩනල්පන් ඉතින් මට බෑ එයා අරින්න. බය නැති ඩන් මං අරින්න. බය? උඩටි මේ මං කියලා ඔයගලන්ට වැඩක් නෑනේ. පොනිචිවා කියලා කිව්වහම ඒකට උත්තරයක් දෙන්න දන්නේ නැති මෝඩේ අක්කු. ඔහායෝ ගොසෙමස්. ජපාන් කුල්ලේ. අනේ නංගි මේ මොකද මේ කරන්නේ? අනේ මම ඉතින් ඔයගොල්ලෝ කුල්ලේ මට නම් අතාරින්න. අනේ නංගි මේ අනේ මන් දෙන්න අතාරිනවද? අනේ අයියෝ නංගි අතාරින්නකෝ අප්පා. අයියෝ අනේ මාත්‍ය සමාන්න අනේ මාත්‍ය සමාවෙන්න ඕනේ මොනවද ඔවත් තිබ්බත් කතා ගන්න හරි thank you.
එරිදට හවසට සෙට් වෙන තැන චිල් වෙන්න කරනවා අපි හොඳ වැඩ ට්‍රැක් එක ගානට සෙට් වෙනකොට පදමට දානවා අපි වැඩ කිඩ ඉරිදට හවසට සෙට් වෙන තැන චිල් වෙන්න කරනවා අපි හොඳ වැඩ ට්‍රැක් එක ගානට සෙට් වෙනකොට පදමට දානවා අපි වැඩ කිඩ කැරකෙන ලෝකේ ඔහේ අපි ගෙවනවා කාලේ මේක අපේ අමුතුම තාලේ දවසක මැරෙනවරාලේ කැරකෙන ලෝකේ ඔහේ අපි ගෙවනවා කාලේ මේක අපේ අමුතුම තාලේ චිල්නේ මචං මොනවුනත් අද නම් පට්ට දවස බං ඈ. ඇත්තා ඒ සිතා තව ෂොට් ග්ලාස් එකක් අරගෙන ආව. හොඳයි. බලන්න කියන්න බම් මං ඉතියම තාහුනේ වගේ තමයි ඉතින් නෑනේ. නැත්තේ මොකද යකෝ බලලා දෙන්නත් මාත් එක්ක යන්න ආව නම් මොකද බං. ඉඳාකෝ ඉඳාකෝ. ඒ නයිටි ආතල් එකේ මං වගේ ඉන්නෝනේ ඊට වෙලා. හා. ඊයේ මම මේ දාගෙන නැහැ. අයියේ. ඔයාලා අපිට හදා. හරි හරි. අපි මේ ගාන ඉන්න. මේ ඒකනේ. Aduh. Mana tahu betul lewat. Aduh. Ini kita apa? Iya, apa ya teh? Iya. Ini kita apa? Oh, ini soal dulu di kawan. Mana sih? Gimana ya? Aduh, ini kan. Nih sih. Itu depan lu ya? Mana tinggal korak dulu pak? Nanti ya nih. Ini nih bang. Nih, habis saya jalan deh. Iya. Baik ceritanya apa? Nih. Iya. Iya. Kita oke. Minta mana ya? Baik belum minta balik. Iya. Sini. Kau udah bangun? Bang Harap segila ni. Mangi di bawah buta di dia ini. Iya, lebih sih. Jangan pergi biskut. Ya. Nangis. Betul kan ya? Gimana? Happy birthday to you. Happy birthday to you. Happy birthday dear.
Konnichiwa. Happy birthday. කොහොමගේ ඒකනේ බා මේ අපේ මල්ලි දාගමු මේ මරන් තාම ඉතාගන්න බෑ බං ඊයේ කවුද ආවි කියලා කවුද බාත්තනේ ඊයේ අපිට බඩු වැඩි වුණා. මේකක් කලින්ම නිදාගත්තනේ මේ අර ඩයලොග් ඉන්නවා මේ වරෙන්ගමට කතා කරා අයියා good morning මහත්තයා good morning. මේ අර අයියේ එක්කන් ගිය කෙල්ල අපේ චූටි නෝනනේ. වෙන්නේ නැති මේ එයා අයියේ විලායකට ආවද? එයා රෑ වෙලා කොහොමද එළියට යන්නේ? ඊයාගේ බර්ත්ඩේ එකවත් තිබ්බද? නෑ මහත්තයාට වැරදිලා. මට වරදින්න විදියක් නෑනේ. සමහරක් විට අපි ලොකු නෝනා වෙන්න පුළුවන්. ලොකු නෝනා කිව්වේ? ලොකු නෝනා කිව්වේ අපේ චූටි නෝනාගේ අම්මා. මීට අවුරුදු 4කට කලින් ලොකු නෝනායි චූටි නෝනායි මේ වලාවේ සන්තෝෂෙන් ජීවත් වුණා. අපේ චූටි නෝනාට ජපාන් යන්න තිබ්බ ආසාවෙන්ද ලොකු නෝනාට තිබ්බ ශේෂතම වියදම් කරලා චූටි නෝනාව ජපාන් යවන්න හැදුවා. ඒත් මේ රටේ තිබ්බ හොර ඒජන්සි ඉඳලා චූටි නෝනාට හීනේ අදා කරගන්න බැරි වුණා. මේ දේවල් ඉඳලා චූටි නෝනාට පිස්සු හැදුණා. ඒ දුක දරා ගන්න බැරුව ලොකු නෝනා මේ වලාවේ එල්ලිලා මැරුණා. ඈ? මොකද්ද? මැරුණා? ඔව් මත්තේ. ඒ කියන්නේ මේ හොල්මන් ඉන්නවා? මහත්තයව ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා. ඒ බල කීප එක ඇහුණද? ඇහුණා. එහෙනම් මොකද ඒක තවත් බලන්න මේ යම. Ini lagu nih. Itu tuh no, api ini nak, ada. Kemudian hati makin tua dah. අනේ මගේ සම්කුට්ටෝ කොහෙද යන්නේ හැදුවේ මාව දාලා මොඩයක් Bawa mari makin tua dah Japan Uganda dah. Japan wal dekat yang non. Datang pada mihinyan wenne. අයියෝ අම්මා පව්වයා Mana
එතකොට තමන්ට කොන්නිචිවයි තව එතකොට රැට ඒක දැන් මතකත් නෑ මම රට යන්න තමයි හිතන්නේ මේ අවුරුද්ද එක්කන සනි මට යන්න උදේ තරම් සෙට් උන්නේ බැරිම තැන මම අවුරුදු දෙකක් කොළඹ පොඩි හොටල් එකක වැඩ කරා යාළුවෝ හිතන් ඉන්නේ මං ජපානි ළඟාව කියලා අයියෝ ये मेरे लावने को मिल गया ආ ඔබ දෙන්න තාවද ඇයි මූ එක යන්න දායි अरे नहीं अभी फाइल का यंदा दावे චෝ ඔය ෆයිල් එකේ තියෙන වැදගත්කම මොකක්ද යකෝ මට වඩා අඩෝ අපි දෙන්නට ජපාන් යන්න වීසාව මොකක් මේ ඩොකියුමන්ට් ටික චෝ මිච්චර ඉක්මනට කොහෙන්ද යකෝ ජපාන් යන තල ඒකට තමයි අපෝ සිත සිටියෙන්නේ. මොකක් සිතෂි සබරගමුව දකුණ ඌව පළාතේ ජපන් ඉගෙන ගන්න හොඳම තැන මෙන්න. ශිතශී ජපන් භාෂා පුහුණු පාසල. ජපන් හාමුදුරුවන්ගේ ජපන් භාෂා පාසලේ නවක බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇත. මුල සිටම ජපන් භාෂාව ඉගෙන ගැනීමට සුවිශේෂී අවස්ථාවක්. සියලු පහසුකම් සහිතව නේවාසිකව පුහුණුව ලබා ගැනීමේ හැකියාව. නවීන පාඨමාලා හා අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක්. ශිෂ්‍ය විනය ආචාර විධි සහිත ජපන් පරිසරයක අලුත් අත්දැකීමක් ඔයාටත්. ජපන් ස්ටුඩන්ට් වීසා, SSW වීසා සහ බලපත්‍රලාභී ආයතන හරහා වර්කින් වීසා මාර්ගයෙන් ජපානයට යාමට මඟ පෙන්වීම. ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් සතු ලංකාවේ එකම සුරක්ෂිත හා විශ්වසනීය ආයතනය. විෂයට එහා ගිය ආදරණීයම පාසලට ඔබත් අදම එකතු වන්න. ශිතෂී ජපන් භාෂා පුහුණු පාසල ඇඹිලිපිටිය බණ්ඩාරවෙල තිස්ස මහා රාමය. අමතන්න 071 60000 616 070 300 අඩේ මරුනේ අඩෝ මට සෙට් කරාකෝ සෙට් කරන්න දෙයක් නෑ බං. ඔන්න අලුතෙන් ක්ලාස් පටන් ගන්නවලු. උඹ දොයින්නේ මේකත් එක්කම මේක එක ක්ලාස් යන්න මට පිස්සු දෙයක්ෝ අපි දෙන්නම එකතු වෙලා ක්ලාස් යමු. चिल्ले मचान करके लोगे ओए अभी गिवन वकाले मेकअप अमुतु मताले दवस का मेरे लवराले කැරකෙන